හයි ගුඩ් මෝනිින් ගුඩ් මෝනිින් නෙවෙයි දැන් ඉතින් ඔච්චම දවල් වෙලා දවස් කාලකට පස්සේ බලලා බලෙන්ම ඉල්ලගත්ත නිවාඩුවක් තමයි මේ. බලෙන් කිව්වට බලෙන්මත් නෙමේ මම තමයි නිවාඩු ගන්න නැත්තේ. අද චුට්ටක් එළියට යන්න. ඔයාලට පෙනෙන දේකුත් තියෙනවා. අපි ඉස්සෙල්ලා මගේ මේ කැත මූණ පිරිසුදු කර ගන්න ඕනේ. මාසෙකට සැරයක් නෙමෙයි මේක නම් මාස 6කට සැරයක් තමයි මම කරන්නේ. මට තියෙන කම්මැලි වැඩ වලින් උඩින්ම තියෙනක තමයි මේ මූණ පිරිසිදු කරන එක. මං කියන්නේ ස්ක්‍රබ් කරලා මාස් එකක් දාලා ඒ වගේ දේවල් කරන්න නම් පට්ට කම්මැලි. මං අයිබ්‍රෝස් එකක් හදලා නැහැ අවුරුදු කමාරකින් විතර තමයි මුකුත්ම කරලා නැහැ හදලා නැහැ. ඒ තරම් කම්මැලි මගේ මූණට. ඒ කියන්නේ මගේ ස්කින් එකට දෙයක් කරන්න කම්මැලි. ඉතින් මූණ දෙක කරගෙන කරන්නේ පොඩ්ඩක් මූණ පිරිසිදු කරගන්න එක. කොහෙද ඉතින් කට්ටියත් එක්ක බෑනේ වීඩියෝ එකක් කරන්න කච ගන්නවා. ගෙදර තිබ්බ ක්ලෙන්ස් එකක් හොයාගෙන ක්ලෙන්ස් කරගෙන යන්නේ. ඔය සාමාන්‍ය ස්ක්‍රබ් කරන්න කලින් ඔය විකාර කරනවනේ මම නම් දන්නේ. ඒත් නෝමල් ඔය වීඩියෝ බලලම තමයි ඔය වගේ විකාර කරන්නේ. ස්ක්‍රබ් එකක් ගත්තේ මං හිතන්නේ මං ගත්තේ ස්ට්‍රෝබෙරි ස්ක්‍රබ් එක. තව වර්ග දෙක තුනක් තියෙනවා. ඒක ස්ට්‍රෝබෙරි ස්ක්‍රබ් එක සුවඳත් එක්ක. ඒක හරි ෂොක්ස්. ඒ හින්දා ඒක තමයි මං ගත්තේ ස්ක්‍රබ් කරන්න. ඕකේ ස්ක්‍රබ් එකත් වැඩි වුණා දාන්න ගිහිල්ලා. අර නිකන් මාස් එකක් දානවා වගේ තමයි ස්ක්‍රබ් එක දාලා තියෙන්නේ. උතර නම් මම ඔය චුට්ටක් ස්පීඩ් කරලා තියෙන නැත්නම් ගොඩාක් ස්ක්‍රබ් කරන එක විකාරයක් වගේ තියෙනවා. නාලා තියෙන පේනවනේ මාස් එකක් දාලා වගේ තමයි. සාමාන්‍යයෙන් මේක තියාගන්න නම් තියෙන්නේ 15 මිනිත් වගේ. ඊට පස්සේ තමයි ඉතින් හොදලා මූණ හොදගෙන ඇවිල්ලා ආයේ මාස් එකක් දාන්න තියෙනවා. ඒ මූණ පොඩ්ඩක් හොඳට පිරිසුදු කරගන්න ඕනේ මාස් එක දාන්න. මාස් එක දාන්න කලින් මම ඒක මුඩ් මාස් එකක් අර මුහුදු වැලි මඩ වගේ ඒවා මේවා කරලා හදලා තියෙන්නේ. මේ ඒක තමයි ඉතින් දාන්න යන්නේ. අපි බලමු. ඒක දාලා ඉවර වෙලා. ඔය දැන් ඉන්නේ යකෙක් වගේ. ඔය නම් කකුල් දෙක නිකන් අර ෆුට් ස්ක්‍රබ් එකක් තිබිලා ඒ අර මම මුලින්ම කිව්වේ අද පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා කියලා. එහෙ යන තමයි හදන්නේ. ඒකට තමයි ඉතින් ඔය විකාරයක් දාලා රෙදි ටික අන්දෙන් රෙදි ටික තමයි දාන්න යන්නේ. අපි බලමු කියන්න කොහෙද යන්නේ කියලා. ඔය මේකප් කරන්න ගියාට මෙලෝ මේකප් එකක් නෑ නිකන් පවුඩර් ටික දාලා ලිප්ස්ටික් ටික ගාගන්න එක. ඔන්න දැන් යන්නයි හදන්නේ. දැන් ලොකු බොස් එකක් ඉන්න ඕනේ. එයා ඉතින් වෙලාවට කොහොමත් වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ඉතින් පාරට ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි එයා එන්නේ. ඔය ඉතින් එන වීඩියෝ එක ගත්තට ඔතෙන්ට ගිහිල්ලා විනාඩි 20ක් විතර හිටියා. ඔය එන්නේ දැන්. මේ වෙලාවට වැඩ කරන මිනිස්සයා වගේ එන්නේ. දැන් ඉතින් පරක් වුණාට හේතු සාධක කියා දාගෙන යනවා මාව. වෙන මොනවා කරන්නද පරක් වුණා එකට හේතුවක් තියෙන්නත් එපේ. හරි. දැන් මං කියවෙන්නේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ වෙට්ලන්ඩ් පාක් එකට. බැද්ද ගාන වෙට්ලන්ඩ් පාක් ගොඩක් කටි දන්නවා මං හිතන්නේ. මේකේ පාරවල් දෙකකින් එන්න පුළුවන්. පිටකොටි සයිඩ් එකෙන් එද්දී එකක් තියෙනවා. අනිත් එක රාජකිරිය කියන්නේ බත්තර මුල සයිඩ් එකෙන් දාලා එද්දී තව එකක් තියෙනවා. හැබැයි මම මේ අද යන එක නම් එච්චර ගියාට පස්සේ තමයි ඒක මිටරුනේ අපරාධය ආවේ එතෙන්ට ආවේ අපරාධ කියන එක. මොකද පිටකොට්ටේ පැත්තෙන් එද්දි තියෙනවා එතන වෙන මේ වෙන පාක් එකක් වෙට්ලන්ඩ් පාක් කියලා ඒකම තමයි. හැබැයි ඒක හරි ලස්සනයි ෆොටෝ ලොකේෂන් ෆොටෝස් ගන්න ප්‍රී ෂූට් තියන්න හරිම
මාරම ලස්සනයි. මෙතන නම් ඉතින් එච්චර ලොකු මේවාක් නෑ. ගියාට පස්සේ තමයි දැක්කේ කරන්න දෙයක් නෑ ඉතින්. ඒකට ගියානේ. ඒකට ටිකට් ගත්ත හින්දා ගියාරෙන්න වෙන කිසිම මේවෙකින් නම් ආසාවකින් නම් ගියේ නෑ. යන්කෝ මම පෙන්නන්න. මෙතන පාක් එක හම්බෙන්නේ ඔය තියෙන බත්තර මුල සයිඩ් එකේ පැත්තෙන් ඔය පැත්තෙන් ආවොත් මෙන්න මේ පාක් එක තමයි හම්බෙන්නේ ඉස්සල්ලාම. දෙවෙනියට තමයි අනිත් එක හම්බෙන්නේ. මේ පාරි වරණවත් එකම තමයි අනිත් මේ පාක් එක තියෙන්නේ. මෙතන පාකින් ඒරියා එක නම් ලොකුවටම තියෙනවා. ඒවට බලන්න මෙතන ගොඩක් කට්ටිය නෑ. මොකද මෙතන ඉන්නේ කපල්ස් දෙකක් තුනෙක් වගේ තමයි ඉන්නේ. මොකද ලස්සන ලොකේෂන්ස් එහෙම ලොකේෂන් එකක් නෑ. ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ලස්සනයි. ඒතර අනිත් පාක් එක තරම් ලොකු ලස්සනක් නැහැ ඇතුලේ. මාරම ලස්සනයි ඒක. ඒකට යන්න. මේක ඉතින් ගිහිල්ලා බලන්න ලස්සනද කොහොමද කියලා. ඩ්‍රයිව් මගේ. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් ටිකට් ගන්න ඕනේ දෙන්නෙක්. එක්කෙනෙක්ට 200ක් වෙන කපල් එකට නම් 400යි. හවස 5ට කලින් ටිකට් ගන්න ඕනේ. මොකද 5න් පස්සේ ටිකට් දෙන්නේ නැහැ මෙතන. මේ ක්‍රෑ වෙනවනේ කැලේ වගේ ඇතුළ කළුවරයි. ඒ හින්දා අපි බලමු මෙතනට ගිහිල්ලා. फिर भी ये सोचा दिल ने अब जो लगा हूँ मिलने पूछूं तुझे एक बार तू ही है मुझको बता दे चाहूं मैं आना फिर भी ये सोचा दिल ने अब जो लगा हूँ मिलने पूछूं तुझे एक बार मुझको बता दे चाहूं मैं आना. ලොකු මහත්තයාත් වීඩියෝ කරන්න බෑ. මම විතරයි ගොඩක් මං හිතන්නේ මේකේ ඉන්නේ. අනේ පව් අහිංසකයා. එනවා පිටිපස්සේ. මේ හරිය. ඇත්තටම මෙතන මොකද තේරෙන්නේ මොකද කියලා නෝමල් ගල් බැම්මක් වගේ තියෙන්නේ. මෙතන මේ ටික ලස්සනයි ටිකක්. මේ ඔතන පාලමක් අරුක පාලමක් වගේ තියෙනවා. ඔතන ඉතින් චුට්ටක් අවුල් ගියා. මොකද කපල් එකක් හිටියා වීඩියෝ කරන එක හරි නැති නිසා කරන්න දෙයක් නැහැ. නෝමල් ඉතින් වීඩියෝ කරගෙන ගියා. මෙතන ලස්සනයි. මේ මම හිත අතට වෙනම ඇති කියලා. හැබැයි නෑ මේ චුට්ට විතරයි මේ වගේ ලස්සනට තියෙන්නේ. අය බලමු ඉස්සරහට. सांसों में तेरी नजदीकियों का इत्र तू खोल दे मैं ही क्यों इश्क जाहिर करूं तू भी कभी बोल दे लेके जान ही जाएगा मेरी कातिल हर तेरा बहाना हुआ. මේ වගේ තියෙන්නේ මොකක්ද මේ මම දැක්ක විදිහට මේක කපල්ස් වලට ඉන්න දෙන්නෙත් නෑ. මේ වගේ මොනවට තියනවද කියලා නම් හරියටම දන්නේ නෑ. එහෙම අහන්න තරම් කවුරුත් හිටියේ නෑ. හැබැයි මං හිතන්නේ කවුරු හරි ආවම එහෙම ඉන්නද නැත්තම් අනේ මන්ද. දැන් අපි යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන තැනකට. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් තමයි ටොයිලට් එක. මෙතන ඇතුලේ මේකුත් තියෙනවා. හින්දා බය වෙන්න දෙයක් නෑ. වොෂ් රූම් එකකට යන්නත් පුළුවන් හදිස්සිය ආවම. ඔය ටික තමයි ඒ කියන්නේ අනේ මන්දා. ඒ වගේ පොඩි පාරවල්ම තමා තිබ්බේ වගේ යන්න මැද්දෙන්. ඒ ටික විතරයි. ඉතින් මොනවාද? ඔය ඉතින් අපි එක්සිට් එක තියෙන්නේ. ඔතනින් එහාට ඉවරයි. මේ අපි ඉස්සරහා පේන පැත්තෙන් තමයි ඇතුල් උනේ. ඊට පස්සේ මෙහෙන් තමයි ආවේ. ඉවරයි ඉතින්. ওই චුට්ට විතරයි. අපි 4ට වගේ අතුරට ගියේ. 5 වෙද්දි හරියටම 5 වෙද්දි එළියටත් ආවා. ඉතින් දැන් යන ගමන් තමයි ඉන්නේ. යන ගමන් දැන් පොඩි වැඩ කාලෙකුත් දාලා බයික් එකත් තරම් රේකුත් නැහැ. චුට්ට දුරක් දුන්නා ඉතින්. මර බය ඇති කරා යනවා. පොඩ දුරක් ගිහලා අයියෝ බහින්න කියලා තිබ්බා ඉතින්. දැන් ඉතින් ගෙදර යනවා. ඕක තමයි ඉතින් නිමාඩු දවසේ උනේ. හොද දෙයකට තියෙන ඉතින් ඔය චුට්ටි පැය එකමාරක් දෙකක් වගේ එළියට ගිහිල්ලා ඉඳපෙක විතරයි. ඉතින් එහෙනම් වෙනම දවසක හම්බෙමු. ආයි නිමාඩු දවසක තමයි ඉතින් හම්බෙන්නේ. බයි. පරිස්සමට ඉන්න හැමෝම.